හරි අදත් ආවොන්න පොරොන්දුන විදිහටම CapCut වීඩියෝ සීරීස් එකේ තවත් වීඩියෝ එකක් අරගෙන ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕනි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ හැමදාම කියනවා වගේ ප්‍රෝ ලෙවල් එකේ ඉන්න කට්ටියට නෙවෙයි වීඩියෝ එකක් එඩිට් කරන්න පටන් ගන්න බිග්ිනර්ස්ලට. ඒ කියන්නේ ෆෝන් එකට මොකක් හරි වීඩියෝ එඩිටින් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන වීඩියෝ එකක් එඩිට් කරන්න try කරන කට්ටියට තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඉතින් මම අද මොකක් ගැනද කියලා දෙන්න ලෑස්ති ඔයාලට. අද මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වීඩියෝ එකකට අත්‍යවශ්‍ය වෙන දෙයක් වන ඔඩියෝ සම්බන්ධයෙන්. ඒ කියන්නේ තවත් විදිහට කිව්වොත් අපේ වීඩියෝ එකකට කොහොමද අපි මියුසික් එකක් ඇඩ් කරගන්නේ කියන දේ සම්බන්ධයෙන් තමයි කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. තවත් සරලව විදිහට කිව්වොත් කොහොමද මේ දවස්වල ට්‍රෙන්ඩින් යන සින්දුවක් අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ? ඒ වගේම මේ විදිහට වොයිස් එකක් කොහොමද අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ? එහෙම නැත්නම් වීඩියෝ එකක් එඩිට් කරද්දී තවත් වැදගත් දෙයක් තමයි වොයිස් ඉෆෙක්ට් කියන්නේ කොහොමද අපේ වීඩියෝ එකට වොයිස් ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්නේ? එහෙමත් නැත්නම් වෙනත් වීඩියෝ එකක තියෙන ඔඩියෝ එකක් කොහොමද අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ? ඒ වගේ දේවල් ගොඩක් ගැන අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තවමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් channel එකට subscribe කරලා එකතු වෙන්න අපි යමු අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ පුරුදු විදිහටම අපි පාවිච්චි කරන්නේ අද CapCut කියන app එක. මේ app එක ඕනි කෙනෙක්ට Play Store එකට ගිහිල්ලා CapCut කියලා search කරලා download කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒ කොටස මෙතනදී කියලා දෙන්නේ නැහැ. මොකද ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඊටාම සරල දෙයක්. සාමාන්‍ය app එකක් ගන්නවා වගේ අපේ phone එකට මේකත් ඔයාගේ phone එකට download කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ විදිහට download කරගන්න CapCut app එක open කරාට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මම මෙතන ඉඳන් ඔයාලට විස්තර ඇතුව මේ දේ කියලා දෙන්නම් ඉස්සරහට. මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනි මේ new video කියන එකට touch කරගන්න එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට sound එක ඒ කියන්නේ music එක add කරගන්න ඕනේ video එකක් මෙතනින් තෝරගන්න එක. එකක් හෝ කිහිපයක් මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ video එක තෝරගන්නවා. තෝරගත්තට පස්සේ මේ පහලින් තියෙන add කියන එකට touch කරගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ timeline එකට මේ විදිහට යන්න. ඉතින් ගොඩක් කට්ටියට මේ CapCut එකේ logo එක අයින් කරගන්න බැරි කමක් තිබ්බා. ඉතින් මම ඒක කරන හැටි මුලින්ම කියලා දෙන්නම්. ඔයාලා මේ වීඩියෝ එක අවසානයේ මේ විදිහට අරගෙන එන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනම logo එකක් තියෙනවා. ඒක උඩ මේ විදිහට touch කරලා මේ පහළ තියෙන delete කියන එකට touch කරගන්න. ඔයාලට මේ විදිහට ඊටම සරල විදිහට ඒ watermark එක අයින් කරගන්න පුළුවන්. හරි. අද මම ඔයාලට කියලා දෙනවා කිව්වේ CapCut එක ඇතුලේ තියෙන මේ audio කියන tool එක සම්බන්ධයෙන්. ඔයාලට මේ tool එක පාවිච්චි කරන්න පුළුවන් මේ add audio කියන එකට touch කරලා. එහෙම නැත්නම් මේ පහළ දෙවෙනියට තියෙන audio කියන එකට touch කරලා. මම මේ විදිහට එක touch කරගන්නම්. එතකොට ඔයාලා අරගෙන එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් extract කියලා තැනක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. ඉතින් මටත් හිතා ගන්න බෑ CapCut එකේ මොකටද මේ tool එක ඉස්සරහටම දැම්මේ කියලා. මම ඔයාලට අද කියලා දෙන දේ ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙන්න මේ දෙවෙනියට තියෙන tool එක මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. දෙවෙනියට තියෙන tool එක තමයි මේ sound කියන tool එක. ඒක උඩ මේ විදිහට touch කරගත්තට පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන තමයි මේ දවස්වල මාර විදිහට viral වෙන music තියෙන්නේ. ඉතින් මේ වගේ music CapCut එකෙන්ම තෝරලා ඔයාලට මෙතනදී පෙන්නනවා. මේ ඕනම music එකක් උඩ මේ විදිහට touch කරලා ඔයාලට මේ music එක අහන්න පුළුවන්. හරි දැන් ඔයා හිතන්නේ මේ මියුසික් එක ඔයාගේ වීඩියෝ එකට වඩා ඇඩ් කරගන්න ඕනේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ හරිම ලේසි දෙයක්. මේ දකුණු පැත්තෙන් තියෙන ධන ලකුණු වලට ටච් කරන්න. එළින්ම මේ මියුසික් එක ඔයාගේ වීඩියෝ එකට ඇඩ් වෙනවා. දැක්ක නේද? හරිම ලේසි වැඩක් ඒක. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ වගේ මියුසික් එකක් ඔයාලට වැරදීමකින් හරි මේ මියුසික් එක දාලා පස්සේ ඔයාලට ගැලපෙන්නේ නැහැ වගේ හිතුනොත් එහෙම මේ මියුසික් එක අයින් කරගන්නේ කොහොමද? ඒකත් හරිම සරල දෙයක්. මේ පහලින් තියෙන මියුසික් එක උඩ මේ විදිහට ටච් කරගෙන මේ delete කියන එකට ටච් කරගන්න. ඔන්න අපි දැන් ඇඩ් කරගත්ත මියුසික් එක ඒ විදිහට delete වුණා. හරි නැවතත් මම මේ sounds කියන එකට යන්නම්. ඉතින් මම මේ කියලා දුන්නේ CapCut එකෙන් අපිට දෙන මියුසික් එකක් කොහොමද අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ කියලා. මෙතනදී කියන්න තියෙන විශේෂ දේවල් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේක කරද්දී අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ වෙනවා. ඒක තමයි පළවෙනිම දේ. දෙවැනි දේ තමයි මේ වගේ මියුසික් එකක් අපේ වීඩියෝ එකට ඇඩ් කරලා ඒ වීඩියෝ එක අපි YouTube හරි FB හරි දැම්මොත් එහෙම කොපිරයිට් වදින්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. තව දෙයක් මෙතනදී ඔයාලට මම කියන්නම් ඔයාලට පෙන්වන්න ඇති උඩින් කැටගරි කිහිපයක්. ඒ කැටගරි වලට ගිහිල්ලත් ඔයාලට මේ වගේ ලස්සන මියුසික් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හැබැයි මේ හැම මියුසික් එකක්ම CapCut එකෙන් අපිට දෙන ඉන්ටර්නෙට් එකේ තියෙන මියුසික්. ඒ දේ හොඳට මතක තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි CapCut ලා දෙන මියුසික් එකක් අපි අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ.
දෙවනියට මම කියලා දෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන මියුසික් එකක් කොහොමද අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්න කියලා. ඒක අපි කරන්න මේ ඊට එහා පැත්තේ තියෙන ෆෝල්ඩර් එකක අයිකන් එකට ටච් කරලා. හරි මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට මේ විදිහට තමයි පෙන්වන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් extract audio from video කියලා තැනක් තියෙනවා. ඒක උඩ ටච් කරලා බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. හරි මේ විදිහට ඔයාව අරගෙන එනවා ඔයාගේ වීඩියෝ තියෙන ගැලරි එකට. මම ඔයාලට මෙතනදී වෙන දේ මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම්. ඔයාගේ ගැලරියේ තියෙනවා හොඳ මියුසික් එකක් තියෙන. ඒ කියන්නේ මේ දවස්වල මාරම විදිහට ට්‍රෙන්ඩ් එකක් වෙන මියුසික් එකක් තියෙන වීඩියෝ එකක් ඔයා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා ඔයාගේ ගැලරි එකේ. ඉතින් මේ මියුසික් එක ඔයාට ඔයාගේ වීඩියෝ එකටත් දාගන්න ඕනි. ඒක තමයි අපි මෙතනදී කරන්නේ. මම ඔයාලට ඒක තවත් පැහැදිලි වෙන්න මේ විදිහට කරලාම පෙන්නන්නම්. මල් ළඟ තියෙනවා මේ දවස්වල ට්‍රැවල් කරන කට්ටියගේ මාරම ට්‍රෙන්ඩ් එකක් වෙච්ච ඔඩියෝ එකක් තියෙන වීඩියෝ එකක්. කාලය සීමිතයි පුතා. ජීවිතේ ඉවර වෙන්න කලින් ජීවත් වෙන්න. හරි ඕක තමයි ඔඩියෝ එක. ඉතින් ඔයාලත් දැකලා ඇති ඔය ඔඩියෝ එක දාලා ට්‍රැවල් කරන කට්ටිය ඕන තරම් වීඩියෝ කරලා තියෙනවා. ඔය මියුසික් එක කොහොමද අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ? කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ඒ මියුසික් එක තියෙන වීඩියෝ එක උඩ ඔයාලට පේනවා ඇති ටික් එකක් තියෙනවා. ඒ ටික් එක මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයාලට පහලින් පෙන්නනවා extract and add audio කියලා. ඒක උඩ ටච් කරන්න. දැන් ඔයාලට පහලින් පෙන්න නැති අපේ ඔඩියෝ එක තියෙනවා. ඒක මේ විදිහට ටච් කරලා ඔයාලට අහන්න පුළුවන්. කාලය සීමිතයි පුතා. අන්න දැක්කද අපේ අර වීඩියෝ එකෙන් ඔඩියෝ එක විතරක් ගැලවිලා CapCut එකට ඇවිල්ලා තියෙනවා. නමුත් තාම අපේ වීඩියෝ එකට මේක ඇඩ් වෙලා නැහැ. ඒක අපි කරන්න මේ ධන ලකුණු වලට ටච් කරලා. ඔන්න දැන් ලස්සනට අපේ වීඩියෝ එකට මේ මියුසික් එක ඇඩ් වෙලා තියෙනවා. පහලින් නිල් පාටට ඔයාලට බලා ගන්න පුළුවන්. මම ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලට තවත් පැහැදිලි වෙන්න. කාලය සීමිතයි පුතා. ජීවිතේ ඉවර වෙන්න කලින් ඔයාට දැන් දැනෙන්නේ නැති අපේ වීඩියෝ එකේ මොකක් හරි නොයිස් ගතියක් තියෙනවා. ඉතින් ඒ මොකද අපි මේ ඇඩ් කරගත්ත වීඩියෝ එකේ තියෙන මියුසික් එක මාර නොයිස් එකක් තියෙන මියුසික් එකක්. මුලින්ම අපේ වීඩියෝ එකේ තියෙන ඔරිජිනල් සවුන්ඩ් එක මියුට් කරගෙන ඉන්න ඕනේ. අපි කොහොමද ඒක කරන්නේ? මුලින්ම කරන්න ඕනේ මේ වීඩියෝ එකට ටච් කරගන්න එක. වීඩියෝ එක උඩ ටච් කරාට පස්සේ මේ පහලින් පෙන්නන වොලියුම් කියලා තැනක්. ඒක උඩ ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට මේ වොලියුම් එක අඩු වැඩි කරන්න පුළුවන් මේ විදිහට. මේක බින්දුව දක්වා අඩු කරගන්න. කාලය සීමිතයි පුතා. ඊට පස්සේ මේ හරි ලකුණු වල ටච් කරන්න. ඔන්න දැන් අපේ වීඩියෝ එකේ තිබ්බ ඔරිජිනල් සවුන්ඩ් එක මියුට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සවුන්ඩ් එක නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඔරිජිනල් වීඩියෝ එකේ සද්ද නැති වෙලා තියෙන්නේ. දැන් බලමු අපි අර කලින් ඇඩ් කරගත්ත මියුසික් එක හොඳට ප්ලේ වෙනවද කියලා. කාලය සීමිතයි පුතා. ජීවිතේ ඉවර වෙන්න කලින් ජීවත් වෙන්න. හරි ඔයාලට පේන්නේ නැති අපේ මියුසික් එක ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. නමුත් මෙතන පොඩි අවුලක් තියෙනවට පේනවා ඇති. මොකක්ද ඒ අවුල? මියුසික් එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක තව ටිකක් දිගට තියෙනවා. ඉතින් මම ඒකට කරන්නේ අපේ වීඩියෝ එක පොඩ්ඩක් දිග අඩු කරගන්න. මොකද මේ මියුසික් එකේ දිග අපිට තව වැඩි කරගන්න බෑ. මේ මියුසික් එක තමයි අර වීඩියෝ එකේ තිබ්බ උපරිම මියුසික් එක. ඒ නිසා මේ මියුසික් එකට ගැලපෙන විදිහට අපේ වීඩියෝ එක එඩිට් කරගන්න එක තමයි අපිට මෙතනදී කරන්න පුළුවන්. ඉතින් ඒක අපි කරන්නේ කොහොමද? අපි මේ ඇඩ් කරගත්ත වීඩියෝ එකට මුලින්ම ටච් කරගන්න. මොකද අපි වීඩියෝ එකනේ එඩිට් කරගන්නවා කිව්වේ. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකේ කොනෙන්ම අල්ලලා මේක මෙන්න මේ විදිහට එහෙට මෙහෙට කරලා ගානට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ගානට ඇඩ්ජස්ට් කරගන්නවා කියන්නේ අපේ මියුසික් එක ගානට මේ විදිහට ගෙනල්ලා අතාරින්න. ඔන්න බලන්න දැන් කලින් තිබ්බ විදිය මෙහෙම. දැන් තියෙන විදිය මෙහෙම. අපේ මියුසික් එක ගානට මේක හැදිලා තියෙන්නේ. හරි ඕක තමයි ඉතින් අපේ extract කියන tool එකෙන් කරන්නේ. දැන් අපි ආයෙත් යමු මේ sound කියන එකට ගිහිල්ලා මේ folder එකට ගිහිල්ලා මේ extract කියන තැනනේ අපි හිටියේ. අපි එතනින් එහාට යමු. ඊළඟට ඔයාලට දකුණු පැත්තෙන් පේන ඇති device කියලා option එකක්. අපි බලමු ඒකෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. මම ඒක උඩ මේ විදිහට touch කරගන්නවා. දැන් ඔයාලට මේ විදිහට පහලින් බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකේ තියෙන හැම music එකක්ම. ඒ කියන්නේ අපි මොකක් හරි ඩවුන්ලෝඩ් කරගත්තා හරි අපේ ෆෝන් එකේ තියෙන හරි මියුසික් එකක් තියෙනවා නම් මෙතන තමයි ඒක පෙන්වන්නේ. හිතන්නවා YouTube එකේ මොකක් හරි සින්දුවක් ඩවුන්ලෝඩ් කරගත්තා කියලා. ඒක ඔයාලට පෙන්වන්නේ මෙන්න මෙතන තමයි. අපි ඒ විදිහට මම ඩවුන්ලෝඩ් කරගත්ත මියුසික් එකක් මේකට ඇඩ් කරගමු. හරි මම මේක ඇඩ් කරගන්නවා. ඒකත් අපි ඇඩ් කරගන්නේ කලින් වගේම තමයි. මේ තියෙන ධන ලකුණු වලට ටච් කරාට පස්සේ ඔන්න කලින් වගේම අපේ ටයිම්ලයින් එකට ඒක ඇඩ් වෙනවා.
ඉතින් අපි මේ ඕඩියෝ කියන ටූල් එකට ගිහිල්ලා බලමු තවත් මොනවද ටූල් අපිට තියෙන්නේ කියලා. ඔයාලට මම කලින්ම කිව්වා නේද මේ එක්ස්ට්‍රැක්ට් කියලා දෙයක් තියෙන්නේ. ඒක ගැන මම පස්සේ කතා කරන්නම් කියලා. ඒක තමයි මම අර කතා කරේ ෆෝන් එකේ තියෙන වීඩියෝ එකක සවුන්ඩ් එකක් කොහොමද අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ කියලා. අන්න ඒක තමයි මේ මුලින්ම තියෙන එක්ස්ට්‍රැක්ට් කියන ටූල් එකෙන් කරන්නේ. ඊළඟට අපිට තියෙන මේ sound fx කියන දේ ගැන කතා කරන්න. මොකද්ද මේ fx කියන්නේ? sound fx කියන්නේ sound effect කියන එක. අපි ගිහිල්ලා බලමු ඒකට මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් විවිධ sound effect තියෙනවා. මම මෙතනදී ඔයාලට කියලා දෙන්නම් sound effect එකක් කියන්නේ මොකද්ද කියලා. sound effect එක කියන්නේ transition එකක් වගේ තැනකට දාන්න පුළුවන් පොඩි audio කොටසක්. ඔයාලට පේන ඇතිද පොඩි කියන්නේ මොකද්ද කියලා. මෙතන තප්පර 2 තප්පර 3 තප්පරේ වගේ sound effect තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මෙතන විවිධ කැටගරි වල sound effect තියෙන මේ කැටගරි ටිකටත් ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලට මොන වගේ sound effect තියෙන කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එකක් බලනකොට පොඩ්ඩක් අවධානයෙන් බලනවා නම් ඔයාලට තේරෙන්නේ නැති මේ sound effect දාන්නේ මොන වගේ තැන් වලටද කියලා. මේකත් කලින් වගේම තමයි මේ ධන ලකුණු රච් කරලා අපේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන් මේ තියෙන්නේ. මේ sound effect එක දැන් ඇඩ් කරගත්ත. ගොඩක් වෙලාවට වීඩියෝ දෙකක් මාරු වෙන තැනකට ඒ කියන්නේ transition එකක් වගේ තියෙන තැනකට මේ වගේ sound effect එකක් දාන්න පුළුවන් නම් ඔයාගේ වීඩියෝ එක තවත් ලස්සන වෙනවා. හරි යාළුවනේ ඔය ක්‍රම ටික තමයි අපි CapCut එක පාවිච්චි කරලා වීඩියෝ එකක් එඩිට් කරද්දී අපිට මියුසික් එක ඇඩ් කරගන්න තියෙන ප්‍රධාන ක්‍රම ටික. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ අද කියලා දුන්න දේවල් ගැන ඔයාට මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේමයි ෆෝන් එකේ වීඩියෝ එකක් එඩිට් කරද්දී ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ආවා නම් ඒකත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා අහන්න අමතක කරන්න එපා. මොකද ඒ හැම ප්‍රශ්නයකටම මම උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේමයි මේ වගේ CapCut වීඩියෝ එඩිටින් ටියුටෝරියල් ගොඩක් මගේ YouTube නාලිකාවේ තියෙනවා. ඔයාට මගේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ ටික බලලා යම්කිසි දැනුමක් එකතු කරගන්නත් පුළුවන්. එහෙනම් යාළුවනේ අද මම මේ වීඩියෝ එක ඉවර කරනවා. තවත් මේ වගේම වැදගත් ටියුටෝරියල් එකකින් ආයෙත් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.